ඉන්ඩිකේටර් නැහැ. අපි දැන් ඩ්‍රයිව් එකට යන්න තමයි සූදානම් වෙන්නේ. ඩ්‍රයිව් එකට ගිහලා බලමු. අපි මේකේ එකෝ මෝඩ් එකයි නෝමල් මෝඩ් එක විතරයි තියෙන්නේ. දැන් අපි එකෝ මෝඩ් එකේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු කොහොමද කියලා ඩ්‍රයිව් එක. මේකේ පොසිෂන් එකේ මාර කමාන්ඩින් එක මේ තමයි යාට මෙහෙට එන එක තමයි පොඩ්ඩක් තියෙන්නේ. මේකේ මේ 360 කැම් එක ඔන් වෙනවා සාමාන්‍යයෙන් ලෝවර් ස්පීඩ්ස් වලට යද්දී. එකෝ එකේ ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඇක්සලරේට් කරාම ඉතින් අර විදිහටම එන්ජින් එකේ අවශ්‍ය ඇක්සලරේෂන් එක හම්බ වෙනවා. අපි එකෝ එක ඔෆ් කරලාත් බලමු. මේක ඉන්ඩිකේටර්ස් කන්වෙන්ෂනල් ජපනිස් විදිහට තියෙන්නේ. වාහනේ තායිලන්ඩ් වුණාට මේ ඒකේ වෙනසක් කළා නැහැ. එකෝ මෝඩ් එකේ අර නෝමල් මෝඩ් එකේ තරම බූස්ට් එකක් හම්බෙන්නේ නැද්ද මන්දා. පොඩි ගතියක් දැනෙනවා. අපි ඒක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. මේ අතරම මේ කැබ් පිළිබඳ චක්‍රවර්ති කියන්නේ නෙමෙයි. නමුත් ඉතින් ඩ්‍රයිව් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක ගියාම මැනුවල් බිල්ඩ් ඉතින් ඇත්තටම මේ බෝරු කියන්න ඕනේ නැහැ. ඉතින් අර කැබ් එකක් කියන්නේ එහෙම ලේසියෙන් මැනුවල් කරන්න පුළුවන් වාහනයක් නෙමෙයි. ඉතින් මැනුවල් බිල්ඩ් ඒ කියන්නේ කාර් එකක් වගේ කන්වෙන්ෂනල් නැහැ. ඉතින් පොඩ්ඩක් තියෙන පොඩි සීන් එක. අපි දැන් එකෝ මෝඩ් එක පොඩ්ඩක් ඕෆ් කරමු. මේ එතකොට නම් ඇත්තටම ලොකු වෙනසක් තේරෙනවා මේ throttle response එකේ. කලින්ට වඩා සෑහෙන වෙනසක් තියෙනවා. මේකේ ඉතින් ඇත්තටම ඔෆ් රෝඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ. ඉතින් මේකේ ඉතින් කේපබිලිටිස් ගැන කතා කරන්නේ නැත්නම් ඉතින් මේක ඉතින් බෝල් ගහක් උඩ වුණත් යන්න පුළුවන් ලෙවල් එකේ ට්‍රැක්ෂන් එකක් තියෙනවා මං හිතන විදිහට. ඒක මේකේ මේ පැඩල් ශිෆ්ටර්ස් තියෙනවා. ඒකෙන් ඩ්‍රයිවිංగ్ එක්ස්පීරියන්ස් එක නේද මාර සොලිඩ් ඇත්තම කිව්වොත් එහෙම. මේ කන්දක් එහෙම නිකන් RPM එක 1200 වගේ තියාගෙන කිසිම වදයක් නැතුව කන්දක් අද්දන්න පුළුවන්. මේ අපි මේකේ පවර් කියන මේ බටන් එක ප්‍රෙස් කරාම කොයි වගේද කියලා බලමු. මේ ඉස්සරහ වංගුවෙන් පස්සේ ඕවර් වෙන්නේ මොකක්වත් නැහැ. නෝමල් මෝඩ් එකේ අපි ඉන්නේ. මම මේකේ මම ෂිෆ්ට් කරපු හින්දා ඒක චේන්ජ් කරගන්න මේක ආපහු ඩ්‍රයිව් එක මේකේ මේ ටික්ටොනික් වලට මාරු කරලා ආපහු සරයක් ඩ්‍රයිව් එකට දාගත්තා. එතකොට මේකේ අර ඉන්ඩිකේට් වෙලා තියෙන ගිය එක අයින් වෙනවා. ඒක පහසුයි කියලා හිතුන නිසා එහෙම කරා. මේ පාර පේනවා නම් මේ ඉස්සරහින් යන්නේ සීලයන් 6 එකක්. සාමාන්‍යයෙන් BYD ලගේ තියෙන ෂාක් එකට පස්සේ මම හිතන්නේ උස වාහනයක්. ඒක දැක්කනේ. ඒකත් නිකන් ඒකත් පාතයි වගේ මෙහෙම නිකන් මේකේ නම් බැලුවා. ඉතින් ඕවරෝල් ගත්තම ඇත්තටම රෝඩ් ප්‍රසන්ස් එක ඒ වගේම අර ඇත්තටම මාර කමාන්ඩින් වාහනයක් කියලා කියන්න පුළුවන්. මේකේ ඇත්තටම මේ මිල ගැන මුලින් කියන්න බැරුණා. මිල මේකේ සාමාන්‍යයෙන් මිලියන 29ක් වගේ මුදලකට තමා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවෙන් ඉම්පෝට් කරනවා නම් පර්සනල් ඉම්පෝට් කරනවා නම් මේක අර ටියුන්ඩ් වර්ෂන් එකක් හින්දා. මේ නෝමල් මෝඩ් එකේ ස්පීඩ් පිකප් එක හිතා ගන්න පුළුවන්. ඉතින් මේකේ පවර් එක දැම්මම කොයි වගේ එකක් ගන්න පුළුවන්ද කියලා ඕන තැනක යන්න පුළුවන් විදිහේ වාහනයක්. ඉතින් KTM කිව්වොත් මේ ඇත්තටම මේකේ මම නම් දකින එකම ප්‍රශ්නේ ඇවිල්ලා මේක ඉතින් ඔය කොළඹ වගේ එලවනකොට ඉතින් අර පාකින් ස්ලොට් එකක් හොයාගන්න එක්කම නිකන් අස්සෙන් රිංගලා යන්න වගේ බෑ. හැබැයි මේකේ මේ ස්ටියරින් රෙස්පොන්ස් එක හොඳයි. හැබැයි මම හිතන්නේ මේකට පස්සේ වර්ෂන් එකේ එන්නේ මේ EBS එකක්. එතකොට ඒක නිසා මේ ඒකේ පොඩ්ඩක් මීට වඩා රෙස්පොන්ස් එක හොඳයි කියලා මම දැකපු රිවිව් වල බලා ගන්න පුළුවන් වුණා. අපි මේ පොඩ්ඩක් පිකප් එක ඒ ටික පොඩ්ඩක් බලන්න තමයි මේ යන්න හදන්නේ. ට්‍රැෆික් නේ. අස්නේ.
ටර්නින් රේඩියස් එක අපි දාන්න ඉතින් ඇත්තටම මේක ටර්නින් රේඩියස් එක සෑහෙන ලොකුයි අපි හොයලා ගන්න දාන්නම් ඒක ඇක්සලරේෂන් ගැන පොඩි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් දෙන්න පුළුවන් මේ වගේ මෙන්න මේ වගේ හරියට වැයගුවාම නිකන් පිස්සුවෙන් වගේ යනවා මේක ඉතින් මේ එන්ජිම අපි අනිත් රිවිව් කරපු වාහන වලට වඩා ඉතින් සෑහෙන ලොකුයි සහ මේකේ ස්පෙෂලි ටියුන්ඩ් එකක් නිසා ට්‍රැවෝ එකක් ගියා ට්‍රැවෝ එකක් මේක ස්පෙෂලි ටියුන්ඩ් නිසා මේක ඩකා ටියුන්ඩ් කියලා මම ජෙම්නි එකේ දැක්ක ජෙම්නා එකේ දැක්ක හැබැයි ඒක මට ෂුවර් නෑ හැබැයි ඇත්තම කිව්වොත් මේ ඒ ටික තමයි මේකේ ඉතින් කියන්න තියෙන දේවල් වල තියෙන්නේ ඒකම තාම ඔය පවර් මෝඩ් එකට දැම්මේ නැතුව තමයි මම අර පෙන්නපු මේ ඇක්සලරේෂන් එක තියෙන්නේ රෝඩ් ප්‍රසන්ස් එක මාර හොඳයි මේ ඇත්තටම ලයිට් එකක් ගැහුවාම පාර ඉඩ දෙන කවුද අර මුතුගල සර්දුකද කියන්නේ ලයිට් එකක් ගාම පාර ඉඩ දෙන ලෙවල් එකේ වාහනයක් මේකේ සාමාන්‍යයෙන් ෆුවල් කන්සම්ෂන් එක කතා කරොත් එහෙම 8ක් 10ක් වගේ ලීටරයකට මං හිතන්නේ වැඩ කරනවා සහ මේකේ කම්ප්ලීට්ලි මේ වගේ වාහන වලට ගොඩක් වෙලාවට මේ සුපර් ඩීසල් තමයි ගහන්නේ ඒකත් එකක් හැබැයි මේකේ අර ඇඩ්බ්ලූ එක දාන්න ඕනේ නැති මොඩල් එකක් මේකේ මං හිතන්නේ හයිලක්ස් වල ගොඩක් අඩුයි මේ ෆෝර්ඩ් එක නම් ඇඩ්බ්ලූ එක දාන්න මම ඇඩ්බ්ලූ එක ගැන විස්තරයක් අටින් දාන්න මේකේ එහෙම දාන්න අවශ්‍ය නැහැ අපි ජපන් මිත්‍රත් එක්ක මේකේ මේ ටර්නින් රේඩියස් එකත් පෙන්නන්න කොයි විදියටද කියලා බ්‍රේක්ස් වල රෙස්පොන්ස් එක සිරා ඇත්තටම කිව්වොත් මාර හොඳ රෙස්පොන්ස් එකක් තියෙනවා බ්‍රේක් වල හැබැයි ඉතින් අර දිග ගැන මාර අවබෝධයෙන් එවන්න ඕනේ වාහනයක් කියලා කියන්නේ වාහනේ ඇත්තටම දිගයි ඒකින්ද වාහනේ සම්බන්ධව අපිට අර මෙහෙන් විංගන අපේ මිතුරන් සිටිද්දී පොඩ්ඩක් පරිස්සමෙන් ධාවනය යෙදිය යුතුයි කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ හරි අපි දැන් මේකේ පවර් මෝඩ් එක බලමු දැන් මම මේ සාමාන්‍ය RPM එක 1000 පවර් මෝඩ් එකට මේ පවර් බටන් එක ක්ලික් කරලා බලමු මේකේ නෝමල් මෝඩ් එකේ දැන් තියෙන්නේ RPM එක 1900 1500 වගේ යන්නේ දැන් මම මේකේ පවර් එක රෝගු ගමන් මේකේ පවර් කියලා ඉන්ඩිකේට් වෙනවා ඒකම මේකේ ඇක්සලරේෂන් එක ඉතින් හිතා ගන්න බැරි ලෙවල් එකට එනවා මේකේ ලේන් ඩිපාචර් වෝනින් එක එනවා මම ඒක ඔෆ් කරේ නෑ මේ කිසිම කලබලයක් මහන්සියක් ඇඟට දැනෙන්නේ නැතුව හැබැයි මේ පවර් එකේදී පොඩ්ඩක් ඇක්සලරේෂන් එක අප් වෙලා කියලා දැනෙනවා ඇඟට මේ නෝමල් විදිහට වඩා එක්කන ඉඩ දෙනවා ලයිට් එක ගාම දැන් මේ පැයට කිලෝමීටර් 70 80 90 100 කියන්නේ කොහොම පහසුවෙන් ළඟා විය හැකි අගයක් වඩවත් වෙනවා මම අර කිව්වනේ එහෙම කොට දාන්න අමාරුයි ඒනට බැරි කමක් නැහැ එහෙනම් අපි මේ හරියෙන් හරවගෙන නැවත යමු මේකේ ටර්නින් රේඩියස් එක ගැන බැලුවොත් එහෙම ජපාන් මිත්‍රත්ව පාර කියලා තියෙන එකක් දන්නවා නම් ඇත්තටම ලේන් 4ම ඕනේ නම් මේක හරවගන්න. සරලව කිව්වොත් එච්චරයි. ඇත්තටම ලේන් එකමාරක් විතර ඕනේ මේක U එකක් ගහන්න. ඉතින් අවවාදය ඇවිල්ලා කැබ් එකක් කියලා නම් කොහොමද ඒක දැනන් ඉන්නත් ඕනේ. එතකොට මම පවර් එක ඔෆ් කරා සිග්නිෆිකන්ට්ලි ඩිෆරන්ස් එකක් දැනෙනවා මේකේ මේ රෙව් වල ඈ රෙව් එක මාර විදියට අප් වෙනවා පවර් බටන් එක ඔන් කරාම මේකේ මේ ස්පෙෂලි තව කියන්න ඕන දෙයක් තියෙනවා මේකේ මේ ADAS level 2 තමයි අපිට හම්බ වෙන්නේ ඒ කියන්නේ මේකේ collision detection එක තියෙනවා ඒකම lane departure warning plus assist තියෙනවා ඒකම මේ cruise control එක adaptive cruise control එකක් එනවා ඉතින් all together හොඳ පැකේජ් එකක් කියලා කියන්න පුළුවන්
මේ වාහනේ සර්විස් ෆ්‍රීකන්සි එක ඇවිල්ලා every 5000 කිලෝමීටර් 500ට සර්විස් කරන්න ඕනේ. කියන්නේ එන්ජින් ඔයිල් මාරු කරලා අවශ්‍ය බේසික් මේන්ටනන්ස් ටික් කරන්න ඕනේ. ඒකම මේකේ සාමාන්‍යයෙන් කොස්ට් එක වෙනවා සාමාන්‍ය රුපියල් 50000කට ආසන්න ප්‍රමාණයක් බේසික් සර්විස් එකකට යනවා. ඉතින් මේකේ තවත් වර්ෂන්ස් තියෙනවා. මේ 2023 එහෙම 2.4 එකක් තියෙනවා. මේකට වඩා අඩු මුදලකට ගන්නවන. හැබැයි මේ තරම් මේ වගේ ඩ්‍රයිව් එකක් ඩ්‍රයිව් එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. ඉතින් ඔය ටික තමා අපිට මේ වාහනය ගැන කතා කරන්න තියෙන්නේ.